හයිබෝන් සුබ දවසක් ඒවා. ඉතින් අද ඔන්න සූස්තරේ YouTube channel එකට අලුත්ම අලුත් වෙනස් ඉතාලි කෑමක් තමයි අරන් එන්නේ. ඉතාලි කිව්වට මේක ඉතාලිම නෙමෙයි, මම ලංකාවේ විතර හැදුවේ. ඉතින් මේ තියෙන්නේ තක්කිනි මස්. තක්කිනි මස් කියන්නේ කළු කොම් මස්. ඉතින් ඉස්සලා මේ විදිහට අරගෙන හොඳට කපන්න ඕන. මේ විදිහට චූටි කෑලි වලට කපලා ඉවරලා ඊට පස්සේ මස් ටික හොඳට හොද ගන්න ඕන. හොදන එක නම් හොඳට කරන්න ඕන. ඉතින් මං ටිකක් වැඩිපුර හොදනවා මස් එක. ඊට පස්සේ මස් එක හොඳට මස් කෑලි ගෙවෙනකම් හොදන්න ඕන. තේරුණාද? ගෙවෙනකම් මේ විදිහට හොඳට හොදලා ඔයාලට පුළුවන් නම් ඔයාලා කන්න කැමති නම් සබන් ටිකක් දාලා හරි හොදන්න, ගැටලුවක් නැහැ. හරිද? මොකද හේතුව මේ අපේ වයිෆ් කන්නේ හොඳට හොදන්න නැතුව. ඉතින් ඒක නිසා හොඳට හොදනවා මස්. මම නම් වැඩි හොදනවට එච්චර කැමැත්තක් නැහැ. නමුත් මේ අපේ වයිෆ් මස් කන්නෙත් නැහැ. හොදි චුට්ටක් හරි කයි කියලා තමයි හේතුව. ඒ විදිහට මෙයා හැබැයි රසයි කියලා පස්සේ කෑවා. ඒ වීඩියෝ එක නම් මට ගන්න බැරුව ගියා. කන වීඩියෝ එක මම කන වීඩියෝ එක නම් මම ගත්තා. ඊට පස්සේ මෙහෙම හොඳට හොදලා හොදන එකෙත් සීමාවක් තියෙනවනේ. ඒ සීමාව ඉක්මවා මං හේදුවා. ඔය විදිහට හොඳට හොදලා බැරිම දැන තවත් හේදුවා. ඒක ඔයාලට පේනවනේ මම හොදද්දි. වීඩියෝ බලන් යන්නකෝ. හොදනවා ආයෙත් හොදලා විදිහට. ඊට පස්සේ මේ ඔහොම ඒ ඇතුළේට දාගෙන ඉවරලා මේ ඔය තියෙන රිජිපොම් එකට තමයි තියාගන්නේ. කුඩින් තියාගන්නේ හොදලා. ඊට පස්සේ අපි මස් ටික මේකට දාගන්නවා. දාලා ඉවරලා මොකද්ද කරන්න කියලා මට මතක නෑ. මොකද මම මේ උයලා ඉවරලා පස්සේ තමයි වොයිස් කරන්නේ. මොකද අපේ ආචිත් එක්ක මම වැඩ කරන තැන ඉඳලා ඉව්වේ. මේ ආචිත් එක්ක අමාරුයි ඒ වීඩියෝ එක කරද්දිම මේ කතා කරන්න. මොකද එයා මගෙන් ප්‍රශ්න අහනවා, කොහොමද උයන්නේ, කොහොමද මේක තනියම මම වීඩියෝ කරේ. ඉතින් ඒතකොට අර මට එහෙම දෙකක් කරන්න අමාරුයි. හරිද? ඔය විදිහට කොහොම හරි ඇතිලි වලන් ටික හොදනවා. විනාඩි මට ගියා මේක උයන් හරියටම පැය භාගයක් විතර. ඉතින් කෙටි කරලා තමයි වීඩියෝ එක දාලා තියෙන්නේ. හරිද? ඔය විදිහට ඒක හොදලා ඉවරලා ඔය විදිහට මස් ටික දාලා ඊට පස්සේ අර මස් කපු බෝඩ් එක තියෙනවනේ. ඒකත් ටිකක් හොදලා ගන්න. හොදලා මස් කෑලි තියෙනවා. කටින් බෝඩ් එක. ඊට පස්සේ ඒක හොඳට හොදලා ඉවරලා මේ සුදු ලුණු හොද ගන්න ඕන. පිහියත් හොඳට හොදලා. සුදු ලුණු එහෙම දැන් ගන්නවා මම අතට. ඔය හොදනේ ටිකක් වැඩි. මොකද ඉතින් අර ඔයාලට පේනවා පිටුතු ගමනේ ඒ නිසා තමයි එහෙම කරේ. ඔය විදිහට කරේ. කොහොම හරි ගමන්නේ ඔය විදිහට සුදු ලුණු ටික හොද ගන්නවා. ඊට පස්සේ සුදු ලුණු ටික යහපතෙන් තියාගෙන අපි ගන්නවා ලුණු ගෙඩියත් හොඳට හොද ගන්නවා. සුද්ධ කරලා තියෙන්නේ. තවත් චුට්ටක් සුද්ධ කරලා හොඳට හොද ගන්න ඕන. ලුණු ගෙඩියත් හොඳට හොදනවා. ඔහොම බලන් ඉන්න ගමන් ඉල්ලන් තියෙන කට්ටිය සූස්තර YouTube channel එක subscribe කරන්න ඉතින්. Facebook page එකට ගිහලා follow කරන්න 1 million ඉන්නවා. YouTube channel එක subscribe කරලා like එකකුත් දාලා comment එකකුත් දාන්න. right. ඊට පස්සේ තක්කාලි ගෙඩියත් හොඳට හොද ගන්න ඕන. තක්කාලි ගෙඩිය නම් කපන්නේ පස්සේ සුදු ලුණු ටික කපලා තියාගෙන ඉවරලා ඇතිලියට තෙල් ටිකක් දාලා උයන විදිය සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා බලන්නකෝ. බලද්දි මං කතා කරද්දි අර උලට වැටේ ඒක මොකද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා. ඔය තියෙන අමු මිරිස්. ඕක මේ මට යාළුවෙක් දුන්නේ. ක්‍රිකට් ගහන්න එන මේ කොල්ලෙක් දුන්නේ. ඉතින් බංග්ලාදේශ කොල්ලෙක් දුන්නේ වගේක් ඔය. ඒක ඕ මිරිස් සරයි. ගොඩක් සරයි. හරිද? ඊට පස්සේ අපි යන් දැන් සුදු ලුණු ටික මේ කපන්න එපයි. කපන්න නැතුව කොහොමද දාන්නේ? මෝඩ කතා කියනවා මම. ඔය විදිහට තලාගෙන ඉන්නවා මං. තලාගෙන ඉවරලා අතින් තලාගෙන හොඳට තලන්න ඕන. හොඳට තලලා ඊට පස්සේ චූටි විදිහට කපා ගන්නවා. කපාගෙන ඉවරලා මොකද කරන්නේ? කපලා ඉවරලා මොකද කරන්නේ කියලා බලන්න ඉතින් වීඩියෝ එක. ඔයද්දී දැන් උයලා දවස් 4-5ක් වෙනවා. දැන් ඒක දිහා බලද්දී කටට කෙලක් තුරනවා. ඊට පස්සේ ලුණු ගෙඩියත් ඔහොම කපා ගන්න ඕන. ලුණු ගෙඩිය කපලා දැන් ආයෙ ටිකක් මං ෂට් අප් එකේ ඉන්නම් කට වහගෙන. ඔයාලා පොඩ්ඩක් වීඩියෝ එක ඇරලා බලන්නකෝ.
ඔය විදිහේ ලුණු ගෙඩිය කපලා ඉවරලා මේ මම කටත් රිදෙනවා. ඒ මොනවාද පොඩ්ඩක් නවත්තලා තිබ්බ වීඩියෝ එක. මේ ඔය විදිහට අවමීස් ටිකක් තීනියට කපා ගන්න ඕන. ඔව් ඉතින් මගේ වීඩියෝ මම තනියම කරගෙන මම එඩිට් කරගෙන මම වොයිස් කරගෙන දාන්න ඕන. නැත්නම් කරන්න අමාරුයිනේ. මේ අපේ වයිෆ් වීඩියෝ එකක් කරලා තියෙනවා දැන් මං හිතන්නේ මාස 2ක් විතර වීඩියෝ එක කරලා තාම වොයිස් කරනවා ඒකේ. දැන් බැරිම දැන මම බලන් හිටියා දැන් සති 2ක් 3ක් තිස්සේ වීඩියෝ එකක් දාලා නැති නිසා අද දානවා වීඩියෝ එක. ඉතින් ඔය විදිහට තෙල් ටිකක් දාගෙන ලිපට තියා ගන්නවා තාච්චි යනවා ඇතිලියක්. ඇතිලියට තෙල් ටිකක් දා ගන්නවා රත් වෙන්න. අයියෝ අහිනාන්නේ. හරිද ඊට පස්සේ තෙල් ටිකක් දාගෙන ඉවරලා මේ ඕකට දාන්න ඕන ඉස්සල්ලාම මම දාන්නේ ලුණු. සමහර අය නම් දාන්නේ සුදු ලුණු. ඒ කියන්නේ මම දන්නේ නැහැ. මම දාපුවම දෙයියන්ගේ පිටින් සුදු ලුණු ටික ඉක්මනට කර වෙනවා. ඉතින් මම එහෙම වෙන්නේ නැති වෙන්න ඉස්සල්ලාම මේ ලුණු ටික දාගෙන ඉවරලා බැද ගන්නවා තෙලේ. ඒ කරලා තමයි සුදු ලුණු දාන්නේ. ඉතින් මගේ විදිහට මම උයන්නේ. මට දන්න විදිහට මම උයන්නේ. මම චෙෆ් කෝස් කරලා නැහැ. හැබැයි රහයි. රහයි කියන්නේ මම විතරක් නෙමෙයි ඒක හැමෝම කියනවා කද්දි රහයි කියලා. අපේ වයිෆ් ඉනා වෙනවා රහ නැත්නම් නැහැ බොරුවට කියලා දන්නේ කොහොමද මට නම් රහයි. ඊට පස්සේ ඔය ලුණු ටික කොහොම බැලේදී සුදු ලුණු ටික ජින් ගාලා ජම්ප් කරන්න ඕන මේ ගස්සට. ජම්ප් කරන්න කියන්නේ අර දන්නේ නැද්ද? සද්ද කරන්න පැමිණිදී. වොයිස් කරන ගමන් ඉදී ආයෙත් සද්ද කරනවා එහෙන්නේ. මොකද්ද? හිතා කරේ නැහැ කියලා කියනවා. ඊට සුදු ලුණු ටික කොහොම දා ගන්නවා අපි. සුදු ලුණු ටිකත් කොහොම දාගෙන ඉවරලා ඕක කොහොම තියෙද්දී ඊට පස්සේ මොකද කරන්නේ කියලා මතකත් නැහැනේ. වීඩියෝ එක යද්දී මම බලන් යන්නෝ කට්ටිය. ඔය ටික කොහොම රන්වන් පාට වෙන්න බදින්නවා. රන්වන් පාටයි සමනලයා රෝස මලේ නටු කටු නෑ රෝස මලේ පැණි බීලා ගියා. වැරදිනවා. පෙන්ස් ගණන් ගන්න එපා. හරි. ඔය විදියට දානවා. පෙන්ස් මම වැරදිලා පෙන්ස්. ඔය විදියට අවමිරිස් ටික දාන්න ඕන. රයිට්. ඉතින් ඔය විදියට අවමිරිස් ටික දාලා ඊට පස්සේ ඔය තෙල් බැදීගෙන යද්දි තමයි දාන්නේ අපි වටිනම දේ. ලංකාවෙන් ගෙන්නපු රසපදමට බැදලා හදපු කෑලි මිරිස් ටික දානවා. කෑලි මිරිස් ටිකක් ඉතින් දානවා. වැඩිපුර සැරට කන්න ඕන නම් දාගන්න ඔයාලා. ඔය විදිහට තමයි හදන විස්තරය බලා ගන්න ඕන තක්කිනි ටික. තක්කිනි කියන්නේ කළුකොම් මස්සෝ කියලා ළමයි මුල වීඩියෝ එක බැලුවොත් ඔයාලට තේරෙනවා. ඊට පස්සේ ඔහොම කෑලි මිරිස් ටික දාලා හොඳට කූරු ගන්නවා. හොඳට සුපිරි කූරු ගන්න. හොඳට හැඳි ගන්න ළමයි හැඳි ගන්න. ඊට පස්සේ ඔකට මම දාන්නේ 3-5. කෑලි මිරිස් ටික දාලා මිරිස් කුඩු දාන්නේ 3-5 දානවා. 3-5 ටික දානවා. ඔය තියෙන්නේ ඔය බෝතලේ තියෙන 3-5. ඕක අරන් හිමීට චුට්ටක් දාන්න 3-5 ගොඩක් දාන්නේ නැහැ ඉතින්. 3-5 දානවා ගම්බිරිස් දාන්නේ අන්තිමේට. මම මස් එකට ඒ කියන්නේ අර සැර පොඩ්ඩක් ඇඩ් වෙන්න. ඒක මට කියලා දුන්න කවුරු හරි එක්කෙනෙක් මතක නැහැ කවුද කියලා දුන්නේ කියලා. ගම්බිරිස් මම දාන්නේ අන්තිමේට. අන්තිමේට කියන්නේ කුක් වෙලා ඉවර වෙගෙන ඉති බාන්න විනාඩි 2-3ක් තියෙද්දි තමයි ගම්බිරිස් දාන්නේ. ඒක ඇයි දන්නේ නැහැ මම දාන්නේ. ඒක නිකන් මම දාන්නේ. ඊට ඔයාගේ රෙකෝඩ් කරන්නේ මම ඔයාගේ රෙකෝඩ් කරනවා ඔයා. මට විහිළු කරනවා. හරිනේ. ඔය විදිහට ඔහොම යනවා. හරිද? ඔහොම යද්දි අපි අරගන්නවා ඊළඟට මස් එක. මස් එක දාන්න තව ටිකක් ඕක බැදුනහම දැන් දාන්න යන්නේ මම මස් එක ඔන්න. මස් ටික අරගෙන ඔන්න ඔහොම පිළිවෙලට ඕකට දාන්න ඕන. රයිට්. ඉතින් මම තනියම වීඩියෝ එඩිට් කරන්නේ මේ වීඩියෝ කරගන්නේ වයිෆ් හිටියේ නැහැ වැට්ට ගිහිල්ලා මම වැඩ කරන දැන් ආච්චිලා ගෙදරම ඉන්නේ. ඉතින් එතන තමයි උයන්නේ කරන්නේ ඔක්කොම කිසිම ගැටලුවක් නැහැ. ආච්චි මාරම හොඳයි. ওই විදියට දාලා අත් දෙක ටුට්ටක් හොදගෙන මස් ඇල්ලුවානේ. මට පොඩ්ඩක් එහෙම අල්ලපුවාම නිකන් දන්නේ නැද්ද? ඔයාලත් එහෙම වෙන්නද මට විතරක් නෙමෙයි කියලා මම හිතනවා. ජස්ට් මේක හොඳට කූරු ගා ගන්න ඕන. කූරු ගා ගන්න කියන්නේ අර යට තියෙන ඒවා ටික උඩට වදින්න එහෙම රස පදමට එන්න නම් හොඳට කූරු ගහ ගිනිත් ගත්තා යස්සේ තේරුණා. අරක ඔය අල්ලන රෙදි කෑල්ල. ඒක ගැටලුවක් නැහැ. මොකද වීඩියෝ කරන්නේ ෆෝන් එක බඩේ වැදන්. ඒක නිසා මට පේන්නේ නැහැ. මම වීඩියෝ එකෙන් බලන් තමයි කූරු ගන්න. ඇතිලේ දිහා මට පේන්නේ නැහැ. මොකද වීඩියෝ එකට යනවා කැමරාවට zoom යනවා. 16 Pro Max එක මොනවා වුණත් පරිස්සමෙන් පාවිච්චි කරන්න එපා. wifi අරන් දුන්න gift එක ඉතින්. right. ඔය ගිනි ගත්ත එක තමයි පෙන්නන්නේ පේනවනේ. හරි. ඒකත් පැත්තකින් තියලා ඉවරලා කුමාරික දැන් දෙකට නම හොඳට කූරු ගා ගන්න. පොඩ්ඩයි වීඩියෝ කෑලි ස්පීඩ් අරන් තියෙන්නේ වැඩිපුර කූරු ගන්නවනේ. හොඳට මේ විදිහට කූරු ගන්න. හැඳි ගෑවිලා යන්නම මස් එක හැඳි ගන්න. ඊට පස්සේ අර තක්කර ගෙඩියක් මුලින් හොදගත්තනේ. අන්න ඒක ওই විදිහට සින් හයියෙන් පේනවනේ මම කපන ස්පීඩ් ওই විදිහට කපන්න සින් ගාලා. පොඩියට බොරු එඩිට් කරලා තියෙන්නේ.
මේ අර වීඩියෝ එඩිට් කරන්න ස්පීඩ් යන අන්න ඕක තමයි. ඔය විදිහට කපලා ඕක දාන්න කොහොම අරගෙන ගිහිල්ලා ශකබුන් වෙලා යන මස් එකට. මස් එක ඉතින් විනාඩි 5ක් විතර දැම්මුණාම දාන්න. ඊට පස්සේ ඕකට පුතා නිකම්ම ඔටෝ හොද්ද උනනවා. වතුර නම් දාන්න එපා. වතුර දැම්මොත් රස නැතු වෙනවා. වතුර කඳුලක්වත් දාන්න එපා. ඔයාලට වෙන්නන්න ඔය දැන් උනලා තියෙන්නේ. දැන් තක්කලි එකත් එක්ක දාපුවම තක්කලි එකත් එක්ක ඉස්ම හොඳට උනනවා. හරිද ළමයි? ඔය පේනවනේ. ඔය විදිහට තමයි මේ වැඩි හිතෙනවා. මේ ඔය විදිහට වැදගත් ඔන්න ලුණු දානවා. දැන් රස අනුව රස පදම ලුණු දා ගන්න. ලුණු ගොඩක් දාන්න නැහැ. ඒ සාමාන්‍යයෙන් දැන් දා ගන්න ලුණු. ඊට පස්සේ ඒකත් කූරු ගාලා හොඳට හරිද? හොඳට කූරු නිතර කූරු ගන්නත් එපා. මම ඔය හැමතිස්සෙම කූරු ගන්න නැහැ. මම මේ අර මොකක් හරි දෙයක් ඇඩ් කරපුවා මේක මෙයා වෙන්න තමයි කූරු ගන්න. ඊට පස්සේ දෙහි ගෙඩියක් කපලා අරන් හොඳට මිරික් ගන්න දෙහි ගෙඩිය ඔන්න ඔය. මම නම් ඇට වැටේ කියලා තමයි ඔය උකක් තියලා පෙනේරයක් තියලා මිරික් ගන්න. ඔයාලා ඉතින් මිරික ගන්න විදිහට මිරික් ගන්න. මට ඇට හැබැයි තිත්තා. කැටයක් අතරින් නෑ. ඔගේ හරි ලස්සන පිළිවෙලට මිරිකනවා දෙහි ටික. දෙහි බෑවකුත් දාන්න. සියමලා මේ ගොර කන මේ මම නම් දාන්නේ මස් වලට දෙහි. මං ආසෙ එහෙම නැත්තා වයිස් සියමලක් තිබ්බා. ගොරකක් තිබ්බද කොහෙද? ඉතින් මේ අර ඔයාලා දැක්කේ සල්සිච් එක. ඒක ගැන පස්සේ කියන එක ආච්චිට හදන කෑම එක. මේ දැක්කද හොද්ද වතුර චුට්ටක්වත් නැතුව හොද්ද උනලා තියෙන දැන්. ඔය හොද්ද දැන් හිඳෙන්න අරින්න ඕන. අපි ඔය වතුර හොද්දන තියෙන්නේ. ඕක හිඳෙන්න නම් මොකද දන්නවද කරන්න ඕන? ඕකට පාඩුවේ කුක් වෙන්න දෙන්න ඕන. ඉතින් ඔය පේන්නේ තනිකර වතුර හොද්දා. ඔය හොද්ද හිඳුනාම මස්සල සාරු ඔකට අල්ලගත්තාම මේක වව්. මම නම් කෑයි පාන් එක මොනවාද නිකනොත් කාලා බැලුවා මුලින්. මාරම රහයි. බත් කන්න කියාපු දෙයක්. ඔහොම දැන් ඉදෙනවා. ඔන්න දැන් දාන්න යන්නේ මම මේ ගම්බිරිස්. ඕකේ. ගම්බිරිස් ටික දානවා ඔය විදිහට. මේ උඩින් ගම්බිරිස් ටිකක් දාලා ඊට ඔකත් කූරු ගාලි වරලා ඊට පස්සේ මම ඕකට තව දෙයක් ඇඩ් කරනවා කොත්තමල්ලි කොළ. ඒකත් මම පෙන්නන්නම් දැන් වීඩියෝ එකට හරියට. ඕක හොඳට කූරු ගා ගන්න ඕන. අන්තිමේට තමයි ගම්බිරිස් දාන්න ඕන. ඊට පස්සේ දාලා තමයි කොත්තමල්ලි කොළ දාන්න. ඔය කොත්තමල්ලි කොළ ටිකක් අමුයෙන් තිබ්බම පොඩ්ඩක් දන්නේ නැද්ද? ඒකේ ලල් එක චිල් එකයි වෙනයි. මෙහෙනම් කියන්නේ පෙස්සේමලෝ කොළ කියලා. දැන් මම විනාඩි 12ක් වොයිස් කරලා තියෙන කියලා කටක් දෙනවා. ඔයාලා බලන්නකෝ. ඔහොම බලයදී තේරෙයි විස්තරේ වහරට පැහැදිලිව. මේ ඔය තියෙන හොදන්නේ පෙත්සේමලෝ කොළ. ඒ කියන්නේ කොත්තමල්ලි කොළ. හරිද? ඊට පස්සේ ඕක හොදලි ඉවරලා ඕක මම පොඩ්ඩක් හීනියට කපා ගන්න. ඔය තියෙන්නේ ආච්චිගේ සල්සිච් එකක්. හැබැයි බට වගේ තියෙන්නේ. ඒක ආච්චිට හදලා දුන්නා. අල්ල දාලා ඔයාලා සුද්ධ කරලා හොදලා තිබ්බා. මම ඉතින් ආච්චිට ඒක හදලා දුන්නා. ඒකත් ආච්චි රස කර කෑවා. ඒකට මම පොඩ්ඩක් ඉතින් කාලා වැළුවා රස. මට ඒකට වඩා මේ තක්කිනියක රහයි කියන්නේ කළුකොන් එක රහයි. වෙනස් රහක් ඒක බයිට් එකට කියාපුයි මරු. බොන කට්ටියට මරු මම නම් බොන්නේ නැහැ ඉතින්. ඩ්‍රින්ක් එකක් දාන කට්ටියට මරු. ඉතින් ওই විදිහට පෙත්සෙමලෝ කොළ ටික උඩින් හලලා ඉවරලා ආච්චිට තිබ්බ පෙත්සෙමලෝ ටික මොකද හේතුව ඒ සල්සිච් එකකට දාන්න. සල්සිච් එකත් පොඩ්ඩක් හොද්දට වගේ හැදුවේ මම. මේ කොහොම හරි ওই විදිහට තමයි තක්කිනියගේ වැට් ටික ඒ කියන්නේ අවසානයේ ළඟා වෙලා දැන් තියෙන්නේ. ඒක දැන් ඕක තැම්මුණා විනාඩි 2-3කින් බානවා. බාගෙන පිඟානට දාලා රස බැලුවා. රස බලපු ගමන් රස වැටුණා. රස වැටුණ ගමන් කෑවා. මොකද ඕක මම අර ඔයාලා මුලින් බැලුවේ විනාඩි 2-3ක් හොදන්නේ අපේ වයිෆ් නිසා. ඒකත් මම ඔයාලට වොයිස් කරලා පෙන්නවනේ. නැත්තම් මම ඒක සාමාන්‍යයෙන් හොදන්නේ නැහැ. ඉක්මනට ගන්නවා. ඒක ඒතකොට තමයි තවත් රස තියෙන්නේ. වැඩිපුර හේතුවේ ආදරණීය බිරිඳ නිසා. ඉතින් බිරිඳ කණ්ඩ ආස විදිහට හදන්න ඕන නිසා. බිරිඳ අහගෙන ඉන්න නිසා නෙමෙයි මේ කියන්නේ කොහොමද. මම තේරෙන hina වෙන්න එපා ඔයා. එයා hina වෙනවා තේරෙනවා. ඇයි මනිකෝ hina වෙන්නේ? ඇයි hina වෙන්නේ? මේ දැන් පේනවනේ හොද්ද හිඳිලා ආයේ ඉතින් සුපිරියට අර මඩ ගතියට ඇවිල්ලා තියෙන්නේ දැන්. ඕක තමයි මරු. ඕක තමයි මරු. සුපිරි ඉතින් ආයේ කියන්න වචන නැහැ. දැන් බලද්දිත් කටට කෙල උනනවා. ඔන්න ඔහොම පිඟානේ පොඩ වතුර තිබ්බට ගොඩාක් වතුර නම් මොකද පිඟාන හේදුවා. ඒ කියන්නේ චූට්ටක් විතර වතුර තියෙනවා. ඒක ගැටලුවක් නෑ ඉතින්. බලන්න උණුවෙන් දුම් දාද්දි කොහමද? මස් කෑල්ල හැපෙද්දි මරු. අම්මා මීයා වාව්. හරිද?
ඔහොම අරගෙන ඉවරලා මම දැන් රස බලන්නයි යන්නේ. රයිට්. එන්න කන්න. වටත් උනද කැල්ලා. වව්. ඒ වචන වලට කියන්න වචනයක් මට නෑ. ඒක නම් පට්ට රහයි. රහයි කියන්නේ කද්දි තමයි ඒක තේරෙන්නේ. දවසක YouTube එකේ Facebook ඉන්නවලටත් මම මේ වගේ රස කෑමක් හදලා දෙන්නම්. එහෙනම් බලන් හිටියා වගේම සුස්තරේ YouTube channel එක subscribe කරන්න, සුස්තරේ Facebook page එක follow කරන්න, ලහිඳු and වර්ෂා Facebook page එක follow කරන්න, සුස්තරේ YouTube channel Facebook page එක follow කරන්න, සුස්තරේ Instagram එක follow කරන්න, ලහිඳුෂාන් Instagram එක follow කරන්න. එහෙනම් ලහිඳුෂාන් Facebook page එකක් නෑ, account එක තියෙන අවශ්‍යම මොකක්ද යන message එකක් දාන්න. මේ වගේ රසම රස කෑමක් ආයෙත් හදන්න බලාපොරොත්තු වෙන. තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන. මම යන්නම්. ඔයාලට ජය වේවා. ජේසු පීටයි බුදු සරණයි. channel එක subscribe කරන්න. එහෙනම් bye bye. ඔය රස කරන වීඩියෝ එක හොඳට බලන්න. කෙල නම් ගිලින්න එපා. දැන් මං කාලා ඉවරයි. bye bye. bye bye කිව්වට කට්ට කන දිහා වනේ බලන් ඉන්නේ. මම දැක්කා. ඒ මං හොරෙන් ආවේ. එහෙනම් ඔය like කරන වීඩියෝ එක like කරලා comment එකකුත් දාන්න. එහෙනම් අපි ගියා. රසයි. bye. I love you guys. එහෙනම් ආයෙත් වීඩියෝ එකෙන් හම්බෙමු. ජේසු පිහිටයි.